ඇමතුමා හැබැයි තව චෝදනාවක් තියෙනවා. බොරතෙල් 268 වගේ වැඩි මුදලකට ගත්තා කියලා. ඒකට මොකක්ද දෙන පිළිතුර? චෝදනාවක් නැහැ කියන්නේ. ඒක නියෝජ්‍ය ඇමතුමා මම අහන්නේ. බොරතෙල් කියලා කවුද කිව්වේ? HSBC එකේ හෙඩ් කියලා. ඔව් අපිත් හොයලා බැලුවා ඒක ඇත්තටම මොකක් හරි මාධ්‍ය නාලිකාවක් විසින් ඒක වෙනස් සිද්ධියකට විකෘති කරලා වාර්තා කිරීමක් තමයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. බොරතෙල් වල මිල දැන් අපි අද එකක් ඇවිල්ලා තියෙනවා ඇත්තටම අරන් තියෙන්නේ $71.99කට. ඒ වගේම අපි මේ මාසය ඇතුළත අපි ගෙන්නනවා තවත් අප්‍රේල් 29 වගේ කාලෙදී $71කට, මැයි මැද කාලෙදී $113කට එන්නේ. ඉතින් මම හිතන්නේ බොරතෙල් අපි මේ මුදල් වලට අරගෙනම නැහැ. සාමාන්‍යයෙන් යන ඉන්ඩෙක්ස් එකේ ප්‍රයිස් එකටම තමයි අරගෙන තියෙන්නේ. මම හිතන්නේ ඒක සම්පූර්ණ වැරදි තොරතුරු. අපි අභියෝග කරනවා පුළුවන් නම් ලංකාව බොරතෙල්. ඔතන බොරතෙල් නේ කිව්වේ නේද? බොරතෙල් නේ ඔබතුමා කිව්වේ? ඒ නිසා බොරතෙල් නෑ මේ තුමාට මම උත්තර දෙන්නේ. HSBC එක නා බොරතෙල් කියලා කියන්නේ නැහැ. ඔයා නෙමෙයි. ඒක තමයි. ඒ නිසා හරිද? දැන් මෙතුමා මාධ්‍යවේදීතුමා කියනවා බොරතෙල් කියලා HSBC කිව්වේ නෑ කියලා. ඔබතුමා කියන්නේ බොරතෙල් කියලා නිසා අපි අභියෝග කරනවා ඔබතුමාගේ මාධ්‍යායතනයට හෝ කාට හරි ලංකා ආණ්ඩුව බොරතෙල් ගෙනාවා කියලා $286 කියන්නේ. මේ ඩීසල් නැව අරන් තියෙනවා. ඒ අප්‍රේල් 2 කියන දවසේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එදා ලෝක වෙළඳපොලේ ඉන්ඩෙක්ස් එකේ මිල $291යි. අපි ඊටත් වඩා අඩු ගානකට තමයි අරන් තියෙන්නේ. ඉතින් හැම වෙලේම අදාළ මුදලට තමයි අරන් තියෙන්නේ. ඊට වඩා වැඩි මුදලකට අරන් නැහැ. 36 කතාවට මම ඉතින් විනාඩියෙන් කියන්නම්. අමතුමා කිව්වා අපි ලංකාව බොරතෙල් තමයි ඔය 100 ගණන් 288 ගණන් නැහැ. ඒතකොට ලෝකේ මේ වෙලාවේ අනිත් රටවල් ඩීසල් මිලදී ගත්ත ආසන්න මිල ගණන් වලට තමයි මිලදී අරගෙන තිබෙන්නේ. මොකද මෙතන අතිශය බරපතල දේශපාලන කුහකභාවයක් තිබෙනවා. මොකද ඒක කියන්න ඕනේ. අපි මුළු ලෝකෙම මුණ දුන්නේ කවුරු අනාගතය දකින්න බැරි අවිනිශ්චිත තත්ත්වයකට. ඒතර ඒ නිසා අපි බොරතේ මිලදී ගන්න අවශ්‍ය කරන ඕනම තත්ත්වයක් යටතේ අපි කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රොකියුමන්ට් කමිෂන් එකේ අවසර අරගෙන අපි අවසර ගත්තා. කියන්නේ බ්ලැක් මාකට් එකේ තියෙන නම් එවැනි නැව් පවා ගන්න. සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමේ මොකද රටක් එහෙම තමයි ලෑස්ති කරන්න ඕන. රටක නායකත්වය කියන්නේ ඒක. අපි පිළිගන්නවා රටේ තෙල් තිබීම වැදගත් තෙල් වලට ගෙවන මිලට වඩා. එසා ඒ සියල්ලම අපි ටෙන්ඩර් ක්‍රම වලින් සහ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම මත තමයි අපි විවිධ ක්‍රම වලට ගියේ. අපි නිකන් බලන් හිටියේ නේ අනේ ටෙන්ඩර් මේ දින 41 ටෙන්ඩර් එකම දෙන්න ඕනේ කියලා. අපි ආණ්ඩුවක් නායකත්වයක් විදිහට ඒක කළා. ඒතර ඒ වෙලාවේ තිබුණේ කොහෙන් හරි තෙල් ගේන්න ඕනේ කියලා. ට්‍රම්ප්ට කෝල් එකක් දාලා තෙල් ගන්න කියලා ඒ වෙලාවේ තිබුණේ. හරි ඉරානයේ තෙල් ගන්නේ. දැන් වෙලා තියෙන්නේ අපි තෙල් ගෙනල්ලා තියෙනවා. මේ රටේ මේ දකුණු සවුත් ඊස්ට් ඒෂියාව වල මේ තෙල් මැනේජ්මන්ට් එක ඉතා හොඳින් කරපු රටක් අපි සාපේක්ෂව. දැන් ඊට පස්සේ කියනවා 286ට ගෙනාවා කියලා ලෝකේ බැංකුවක ප්‍රධානියෙක් කියපු දෙයක් එක්ක පදනම් වෙලා තමයි අපි කියන්නේ අනිත් රටවල් පිලිපීන්ස්, මැලේසියා, තායිලන්ඩ්, සවුත් ඊස්ට් ඒෂියා ගමුකෝ. නේද? හෝමුස් එකෙන් තෙල් ගන්න පැත්තේ රට. ඒගොල්ලන් ඩීසල් ගත්ත මිල ගණන් බැරල් එකක කීයද? පෙට්‍රල් ගත්ත කීයද කියලා අන්න ඒවත් එක රටට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා අර දේශපාලන කුහකභාවය කියන එක මම හිතනවා මෙතන පැහැදිලිව පෙන්වන කරුණක්. ඉතින් ඇත්තටම මේ අර මෙතන අපි ආණ්ඩුවක් විදියට ඊටාම සැලසුමක් ඇතුව කලබල නොවි අපි කටයුතු කරලා තිබෙනවා. අපි අතිසාරයට මොනවාද අපි මේ මුදහද්දක් ගහුවත් කියලා අමුඩ ගහලත් නැහැ. ඒ වගේම අපි ගින්න පටන් ගත්තට පස්සේ ගිනි නිවන හමුදාවක් ඇඳවලත් නැහැ. අපි මේකට හොඳින් සූදානම් වෙලා වැඩ කරලා තිබෙනවා. ඉතින් දැන් ඊට පස්සේ වැලේවල් නැතුව කොහේ හරි 286ක් කිව්වා 290ක බොර තෙල් දාන්නෙත් නැහැ රිෆයින්ඩ් ඔයිල් දාන්නෙත් නැහැ ඩීසල් දාන්නෙත් නැහැ ඔය කියන දැන් මේක ජාතික ප්‍රශ්නයක්නේ අපි හදව ප්‍රශ්නයක් නෙමෙයි කියලා කවුරුත් දන්නවා ඉතින් මම හිතනවා ඒ සිස්සම්පන්න භාවයත් මම හිතන්නේ රටට වැදගත් මොකෝ මේ හැම දෙයක්ම රටේ පොඩි මිනිස්සුන්ගේ ආර්ථිකයට බලපාන එමතුමා නමුත් HSBC ප්‍රධාන නිලධාරීතුමා ඩීසල් නැවක් කියලා කොයි වෙලාවකවත් සඳහන් කළෙත් නැහැ නේද ඒ සම්බන්ධයෙන් ඒ ගැන වාර්තා කරපු මාධ්‍ය ආයතනයට කරුණු දක්වන්නට අවස්ථාව ලැබේ. මොකද ඒක ආරම්භයේදී පොරතේ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. තෙල් නැවැද්ද කියන එක HSBC ප්‍රධානියා කිව්වේ මොකද්ද? ලංකාවේ වාර්තා කරේ කොහොමද කියන එක සම්බන්ධයෙන්
ඒ මාධ්‍ය ආයතනය අදාළ අමාත්‍යාංශ කරුණු වාර්තා කරයි. ඒ ගැන විමසීමක් සිදු වෙනවා. ඊළඟට මම අවසන් කරන්න යන්නේ.